සමහර දවස් එනවා අපිට හිතේ තියෙන දේ කරන්න ඕන වුණත් සමහරු කියන විදිහට මේකට සුදුසු කාලය නෙමෙයි කියලා හිතන. හරියට වහින්න ඔන්න මෙන්න ඉන්න කළු වලාකුළු රවාගෙන අපි දිහා බලන් ඉද්දි කුඩයක් නැතිව ඔහේ ඇවිද ඇවිද අයිස්ක්‍රීම් එකක් කගා යන්න හිතනවා වගේ. හෝ මන් දන්නවා අයිස් ගන්න වෙලාවක් කලාවක් නෑ තමයි. හැබැයි හැමෝම එහෙම හිතන්නේ නෑනේ. හරි මන් දන්නවා හැමෝම ඒ වගේ හිතන්න ඕනිත් නෑ. එතකොට මිනිසුන්ගේ කිසිම විවිධත්වයක් නැතුව ගිහින් හරිම ඒකාකාරී සත්ත්ව කොට්ටාසයක් බවට අපි පත් වෙනවා. එහෙම නේද? ඉතින් මම මගේ හිත කියපු විදිහට මගේ ගමන යන තීරණය කළා. සියල්ල සුදුසු සුමට ගැළපෙන පරිසරයක පහසුවද අභියෝග අභිභවා පීවර තැබීමේ තෘප්තියද යන මාවත් දෙක මා ඉදිරියේ තිබුණේ මේ දෙකින් එකක් පමණ තෝරාගත යුතු යන සීමා කිරීම ප්‍රමුඛවය. මම තේරීම කළේ කුමක්ද යන්න ඔබ දැනටමත් දන්නවා. මොකද රළුමාවතේ රහ මෙම රූප රචනාව කරන මමත් මේ නරඹන ඔබත් හොඳටම දන්නවා. අද මම ගමන් නරඹන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ දියඇලි පාරාදිසයේ ඇති තවත් එක් දියඇල්ලක් හොයාගෙන. තේන ඇල්ල ලෙස ප්‍රසිද්ධ මෙම ඇල්ල රථවාහන ගමන් කරන මාර්ගයට ඉතාම ආසන්නව පිහිටි දල වශයෙන් මීටර් 80ක් පමණ උස දියඇල්ලක්. මෙම දියඇල්ල දෙසට යන මාර්ගයේ තවත් කුඩා හා විශාල දියඇලි කිහිපයක් අපට දැක බලා ගන්න පුළුවන්. රත්නපුර වේවැල්ලත්ත මාර්ගය යන විට හමුවන මෙම මනස්කාන්ත දර්ශනය ඔබව වෙනම ලෝකයකට රැගෙන යනවා නොඅනුමානය. තවද මෙම මාර්ගයේ දෙපස ඇති සදාහරිත කඳුකර වනාන්තර තුරුවැස්ම ගමනේ විඩාව නිවාදමයි. එලෙසම උදෑසන ගමන් ආරම්භන ඔබට සිසිල් මිහිඳු පටල විනිවිද යාමට අවස්ථාව ඇති අතර විටක එය සුපිරි බලයක් ලැබී ඇති සුපිරි වීරයෙකුගේ චරිතයක් රඟ දක්වනවාද යන්න සීගන්වයි. තවද කුරුල් පවුල්වල අඩදඹර සිනසීම් හැඩුම් ගායනා ආදී විවිධාකාර දෑ අසමින් විදිමින් ඔබට මෙම පාරාදිසයේ ගමන් කළ හැකි. ඉඳහිට කැලයෙන් ඇසෙන ගෙරවීම් කොලාතු සෙලවීම් සිතට චකිතයක් ඇති කිරීම සැඟවිය නොහැකි. ස්වභාව ධර්මයේ සියල්ල සම්බරව ලබා දී ඇති තැන්වල යථාර්ථය එයයි. මෙලෙස ඉදිරියට යන විට වර්ෂාව කීප සැරයක් ඇද වැටුණු නිසා මා හොඳටම තෙතබරද වී සිටියත් ගමනේ ආශාව දශමකින් හෝ අඩු කිරීමට එය ප්‍රමාණවත් නොවුණි. මගේ අරමුණ එතරම් ප්‍රබලව සිතේ තබාගත්තේ දියඇලි පිස්සෙක් වන මම මිනිස් වාසයට වඩා හුදෙකලා ප්‍රිය කරන නිසා මම අද දවසේ කිනම් වූ වෙලාවක මගේ ඒ ආශාවට අවස්ථාවක් ලැබෙන බව දන්නා බැවිනි. ඇස් ඉදිරිපිට බැලු අත පෙනෙන කහකොළ හරිත පෑයෙන් දිදුලන්නේ හරියට ඔවුන්ගේ නිවසට මට ආරාධනාවක් කරනවා ලෙසිනි. ඉතින් මම මේ ආරාධනා සියල්ල මා බාරගත්තා විනා එකක දුවත් ඉරා විසි කරන අදහසක් මට පහළ නොවුණි. මෙම ගමන තරමක් ඉහළට ආනත මාර්ගයක ගමන් කිරීමට සිදුවන අතර පාපැදියේ යාමට බැරි තරම් අමාරු කොටස් තරමක් මැදට වන්නට හමුවිය. මාර්ගය ඉතා හොඳින් තාරදා ඇති බැවින් සැපපාසුවෙන් ඕනෑම වාහනයකට මෙම මාර්ගයේ ගමන් කිරීමට හැකියාවක් ඇත. මෙලෙස ඉදිරියට ඇදෙන විට මට පළවෙනි දිය ඇල්ල නෙත ගැටුණි. ඒ ඉතා කුඩා ඇල්ලක් වුවද එය මගේ කුතුහලය තවත් වැඩි කළේය. ඔබට මෙලෙස ඇද හැලෙන දිය ධාරාවන් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශය අවට දැක ගැනීමට හැකි. එකක් ඇවිල්ලා තියෙනවා ටවුන් එකේ ඉඳලා. කොට ඉතින් ආය යන්නත් එපානේ. ඒ බවුනේ දෙවෙනි ඇල්ල. ඊට කලින් එක මට පිළිවරණ කරනවා. මොකක්ද කියන්නේ? Oh. Wow.
කොහොම හරි ආවා. මේක අතරම ලොකු දියල්ලා කුසල්. මේ සුන්දර ස්වභාව ධර්මයේ නිර්මාණයට සමීප වීම ජීවිතය කොතරම් නිවීමක් කරා ළඟා කරගත හැකිද? අද මම මෙතනට පැමිණෙන විට වර්ෂාව හේතුවෙන් සුළු වශයෙන් ජලයේ වැඩිවීමක් තිබෙනවා. ගල්තලා සියල්ල තෙත් වී ඇති නිසා මේවා මත ගමන් කිරීම තරමක් අපහසුකාරයක් විය. මෙම ස්ථානයේ ඇල්ල විසින් ජල පහර වැටීමත් සමග ඇති කරන සුළඟ නිසා සිසිලසක් දැනේ. ඒ සමගම එන කුඩා ජල මිදිති අපේ මුළු ඇඟ පුරාම විසිරී පැතිරී යයි. කෙටියෙන් කිවහොත් මේ අසලදී නොතිමී සිටීම කිරීමට අපහසුකාරයි. මේ රූප රචනාව පැටිගත කිරීමට තරමක් අභියෝගයක් ගෙනෙන මොහොතක් විය. එලෙසම වර්ෂාව නිසා මම තීරණය කළේ අද දින දිය නෑම සඳහා නොයා සිටීමට. මොකද මෙවැනි වර්ෂා වේලාවට දිය එළිවල ක්ෂණිකව ඇතිවන ජල මට්ටම වැඩිවීම මාරාන්තික වීමට හැකි වෙමිනි. මමත් ඔබලාට කියා සිටින්නේ කුඩා හෝ අනතුරුදායක හැඟීමක් ඇති අවස්ථාවල කල්පනාකාරීව ඒවායින් තරමක් ඉවත්ව සිටීමට හුරු වීම සුදුසුයි කියායි. කිමන් විඩාව නිවෙනතුරු පරිසරයේ සුන්දරත්වය විඳිමින් මා මෙම ගමනේ ලැබූ අත්දැකීම් පිළිබඳ කල්පනාවකට වැටී සිටීම. හෝරාවකට පමණ පසු මම මෙම සුන්දර මනස්කාන්ත කලාකෘතියට සමුදී නැවතත් මගේ නිවස බලා ගමන් ආරම්භ කළේ. මා නැවත පැමිණෙන දර්ශන කීපයකුත් මෙම රූප රචනාවට එකතු කිරීමට තීරණය කළේ එය තරම් ලස්සන නිසයි. එලෙසම ඔබගෙන් ඉල්ලා සිටින්නට තිබෙන්නේ මෙවැනි තැන් නැරඹීමට අනිවාර්යයෙන්ම පැමිණෙන්න. නමුත් මේවා විනාශ කිරීම වලකින්න. අල්ලගාවින් එන්න හදනකොටම අවුවක් වෙන්න. ඔය අද දවසට අවුව හෙන්න පළවෙනි එක. නායේ ගියා. දැන් ඉතින් යෑමක් තමයි තියෙන්නේ. පල්ලම් ටික යන්න අතරම ලේසි. බලමු අපි. අපි යනගමනුත් උදේ හම්බෙච්ච එනකොට හම්බෙච්ච දියලි ටික පුංචි දියයි. ඒක බලාගෙන යමු. මම කැමරාවට නෙමෙයි කතා කරන්නේ. බැස්ස හින්දා පොඩ්ඩක් නැවතුණා. ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ නේද කොච්චර මේ
පොඩි විදිහට මේ ගෙදර වහලා කඩයක්ද මන් තේනවා කුවස් එකට මේක ඉන්න බෑ කීටි වැස් එකට ඉන්න පරිසරයක් ලස්සනයි තව ගොඩාක් දුර එහෙමම යන්නම තියෙනවා